Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද මම මගේ වීඩියෝ එකේ කරන්නේ සිංහල සාහිත්‍ය පේපරේ අනුමාන කොටස සාකච්ඡාව. ඉතින් ඔයාලට මම ව්‍යාකරණ කොටස දෙක කොටස සම්බන්ධයෙන්ුත් ඉදිරියට වීඩියෝ එකක් ගේන්නම්. ව්‍යාකරණ කොටස හැදෙන්නේ කොහොමද, මොන වගේ ප්‍රශ්නද ඇහෙන්නේ කියලා ඔයාලට සරලව ඒකෙන් ව්‍යුහය තේරුම් අරගෙන ඔයාලට පුළුවන් හොඳ දැනුමක් ලබා ගන්න. මේකේ මම සාකච්ඡා කරන්නේ ගොඩාක් අය අනුමාන රසාස්වාද මොකක්ද එහෙම කමෙන්ට්ස් දාලා තිබ්බා. මේකෙන් මම කතා කරන්නේ එන්න ඒ කොටස එක කොටසෙ ඒ කියන්නේ සාහිත්‍ය පේපරේ කොහොමද හැදෙන්නේ, මොන අනුමානද එන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා මේ සාහිත්‍ය කොටස සාමාන්‍යයෙන් වැඩිපුර තියෙන රසාස්වාද විචාරනේ. එතකොට විචාර තමයි ගොඩක් ලියන්න තියෙන්නේ. සරලව සාමාන්‍යයෙන් මුලින්ම පේපර් එකක් බලන්න තියෙන කෙනෙකුට ආෝග විචාර පේපර් එකනේ කියලා තමයි කියන්නේ. එතකොට මේ එක කොටස සාහිත්‍ය කොටසේ පළවෙනි ප්‍රශ්නේ ආ ඊ ඌ කියලා කොටස් වලට බෙදනවා. පළවෙනි එකේ ඒ කොටස් ටිකේ ඡේදාශ්‍රිතව ප්‍රශ්න ඇහෙනවා. එතකොට මේ ඡේද ප්‍රශ්න වලටත් මම අනුමාන හදාගත්තා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගිය අවුරුද්දේ ආපු ජාතක කතා වස්තුවෙන් නෙවෙයි මේ පාර ඡේදය හැදෙන්නේ. එහෙම ටාගට් කරලා මම සාමාන්‍යයෙන් අනුමාන ඡේද ප්‍රශ්න වලටත් හදාගෙන තියෙනවා. ඉතින් සද්ධර්ම රත්නාවලියෙන් නම් ගිය පාර කුණ්ඩලකේශී කතා වස්තුවෙන් ඇවිල්ලා තිබ්බ. මේ පාර මට්ට කුණ්ඩලී කතා වස්තුවෙන් ඡේද ප්‍රශ්න ඇසේවි බොහෝ දුරට. ඉතින් පූජාවලියෙන් ජීවක වෛද්‍ය කතාව, ජාතක කතාවලින් චුල්ලදනුද්දර කතා වස්තුව, සද්ධර්ම ලංකාරයෙන් ස්වර්ණ තිලකා කතා වස්තුව. එතකොට ඌ කොටස එන්නේ ගුත්තිලේ කාව්‍ය පන්ති දෙකක් එනවා ඔයාලට ඡේද ප්‍රශ්නෙට. එතකොට ඊළඟට ඌ කොටස අවස්ථා සම්බන්ධය ඇසෙනවා. අවස්ථා සම්බන්ධය ඔයාලා මේක නම් අනුමාන කරන්න බෑනේ. ඉතින් කොහොමත් කතාවස්තු ටික හොඳට කියවගෙන හොඳ දැනුමකින් යන්න ඕනේ. අනිවාර්යයෙන්ම සිංහල පේපරේ සාහිත්‍ය පේපරේ කියන්නේ ගොඩාක් ලකුණු රැස් කරගන්න පුළුවන්, ගෙදර ඉඳලා ලකුණු අරගෙන යන්න පුළුවන් පේපර් එකක්. ඉතින් ඌ කොටසේ අවස්ථා සම්බන්ධයෙන් ලියන ස්ට්‍රක්චර් එක ඔයාලා පාස් පේපර් බලලා එහෙම නැත්නම් YouTube වල තියෙනවා වීඩියෝස් කොහොමද ගුරුවරු උගන්වලා තියෙනවා අවස්ථා සම්බන්ධ ප්‍රශ්න කොහොමද හරියට ලියන්නේ කියලා. ඔයාලට මේ සම්බන්ධව තව වැඩිදුර විස්තරාත්මකව දැනගන්න ඕනේ නම් මම ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. ඔයාලා කමෙන්ට් කරන්න අවශ්‍යයි කියලා අවස්ථා සම්බන්ධ. ඉතින් රසාස්වාදයේ ඒ කොටස පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේන ඒ කොටසේ එන්නේ අපිට රසාස්වාදය. රසාස්වාදයේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම රසාස්වාදයේ අනුමාන ගොඩාක් අය අහන මොන රසාස්වාදයේ වගේ මේ පාර මොන පද්‍යපන්ති රසාස්වාදය කරන්න ඒවිද කියලා. ඉතින් ගිය අවුරුදුවල ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගිය අවුරුදුවල ඇහුණු පද්‍යපන්ති රසාස්වාදය කිරීමට මේ අවුරුද්දේ එන්නේ නැති වෙන්න පුළුවන් බොහෝ දුරට. ඉතින් සාමාන්‍ය ඒක තමයි ක්‍රමවේදය. අපි බලමු ගිය අවුරුදුවල ආපු රසාස්වාද මොනවද කියලා. මොන කොටස් වලින්ද මොන පාඩම් වලින්ද ආවේ කියලා. දුරු රට ගිය පුත්තු, වන්නේ සැන්දෑව, සමනලයා, දෙවියන් මැරීම, රන් තැටියක කඳුල, අඳුර අපේ දුක නිවාවි, කුකුළු හැවිල්ල. මේ කොටස් වලින් තමයි මේ පාඩම් වලින් තමයි රසාස්වාදයේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට දුරු රට ගිය පුත්තු, වන්නේ සැන්දෑව, සමනලයා, දෙවියන් මැරීම, රන් තැටියක කඳුල, අඳුර අපේ දුක නිවාවි, කුකුළු හැවිල්ල. මෙන්න මේ පාඩම් ටිකක් මිස් කරාට කමක් නැහැ කියලා කට්ටිය අහනවානේ. මෙහෙමයි ගොඩක් අය කියනවා, ගුරුවරු පවා කියනවා මේ ඔයාලා ස්ට්‍රක්චර් එක බැලුවොත් එහෙම පහුගිය අවුරුදු වල ආපු ඒවා එන්නේ නැහැ ගොඩාක් වෙලාවට. ඒ නිසා මම ඔයාලට අනුමාන කරන්නේ මොන රසාස්වාදද කියලා අපි බලමු. මගේ මුල්ම අනුමාන තමයි තවමත් ඔබ මගේ කියන පද්‍යපන්ති රසාස්වාදය තමයි මේ පාර අනුමාන මම 3ක් හදාගෙන තියෙනවා. දෙවෙනි එක මගුල් ගීය, තුන්වෙනි එක තුරුසෙනග හා තන පඳුර. එහෙනම් එක කොටසේ පළවෙනි ප්‍රශ්නේ ඒ රසාස්වාදයේ අසුරෙන් මඟුල් ගීය, තවමත් ඔබ මගේ, තුරුසෙනග සහ තන පඳුර. මෙන්න මේ
මෙන්න මේ පාඩම් තුන බලාගෙන යන්න හොඳට එකිනෙකට රසාස්වාදය කරන්න හොඳට බලා ගන්න කියලා මතක් කරනවා. මේ තමයි මගේ මේ පාර රසාස්වාදයේ අනුමාන. එතකොට ඔයාලා මේ පේපර් එකේ රසාස්වාදයේ තියෙන සාහිත්‍ය පේපර් එකේ ස්ට්‍රක්චර් එක දන්නවා. පළවෙනි ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න. එතකොට ඊළඟට තියෙන දෙවෙනි ප්‍රශ්නේ ඉඳලා විචාර. විචාරවලදී සද්ධර්ම රත්නාවලිය ජාතක කතා වලින් තමයි දෙවෙනි ප්‍රශ්නේ ඇහෙන්නේ. එතකොට සද්ධර්ම රත්නාවලියෙන් මගේ අනුමාන ධර්මසේන හිමියන් සද්ධර්ම රත්නාවලියෙහි කතා පුවත් රසවත් කිරීමටත් චරිතවල මනෝභාව සහ අභ්‍යන්තර ගැටුම් තීව්‍ර කිරීමටත් සංවාද අවස්ථා මැනවින් භාවිතා කර ඇත. නිර්දිෂ්ට කතා පුවත් ඇසුරෙන් උදාහරණ ඇසුරෙන් විමසන්න කියන ප්‍රශ්නේ. ඊට පස්සේ ඔයාලට මේ පාඩමෙන් අනිවාර්යයෙන්ම බලා ගන්න සද්ධර්ම රත්නාවලියෙන් කුණ්ඩලකේශී කතාවස්තුව සහ මට්ට කුණ්ඩලී කතාවස්තුව ඇසුරෙන් ගොඩාක් තියෙනවා ලේසි උදාහරණ ලේසි නිර්දිෂ්ට ඒවා භාවිතා කරන්න උපමා ඒ දේවල් ඔයාලට ලේසි කොටස් අනිවාර්යෙන් 5ක් 6ක් 7ක් ගොඩාක් උදාහරණ මතක තියාගෙන යන ਵਿਚාරයක් රසවත් කරන්න අපිට ඒ දේවල් උපකාරී වෙනවා. ඉතින් ඊළඟට ජාතක කතා ඇසුරෙන් පුරුෂාධිපත්‍ය හේතුවෙන් ස්ත්‍රිය පීඩාවට පත්වන අන්දම නිර්දිෂ්ට ජාතක කතාවල අතීත කතා ආශ්‍රයෙන් විමසන්න කියන ප්‍රශ්නය. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය එන්නේ ඔයාලට පූජාවලිය සද්ධර්ම රත්නාවලිය කියන පූජාවලිය සහ සද්ධර්ම ලංකාරය ඇසුරෙන්. එතකොට පූජාවලියෙන් අභියෝග ඉදිරියේ ගනු ලබන නිවැරදි තීරණ ජීවිතයේ ඉදිරියට හේතු වන අන්දම පූජාවලියේ කතාවස්තු ඇසුරෙන් විමසන්න. ඊළඟට සද්ධර්ම ලංකාරයෙන් පුද්ගල හැසිරීම් වල යථා ස්වરૂපය මැනවින් නිරූපණය කිරීම කතා රසය උද්දීපනය කර ඇති ආකාරය සද්ධර්ම ලංකාරයේ කතාවස්තු ආශ්‍රයෙන් පැහැදිලි කරන්න. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ එන්නේ ගුත්තිල කාව්‍යයෙන්. මෙහිදී මම අනුමාන කරන්නේ සක්දෙව් රජුගේ ආධාරයෙන් ගුත්තිල ගාන්ධර්වයා තම ගෝලයා පරාජය කළ ආකාරයත් ඒ තුලින් මතුවූ මිහිරියාව නිසා තමාව තමාටම අමතක වී ගිය ආකාරයත් ගුත්තිල කාව්‍යයෙන් විද්‍යාමාන වේ. මේ පහදන්න ඊට අමතරව කෝට්ටේ සාහිත්‍ය අවධිය වැදගත් වනුයේ නවාංග සහිතව පද්‍ය සාහිත්‍යයේ සිදු වූ වර්ධනය නිසාය. විමසන්න. ඊළඟට සැනකිලි සෞන්දර්ය චමත්කාරය ලෙස නිරූපණය කිරීමට ගුත්තිල කවියා සතුව පැවති සාමාර්ථය විශිෂ්ටය. සැනකිලි වැනුමෙන් නිසඳුන් දෙමින් සාකච්ඡා කරන්න. ඊළඟට බැද්දේගම නවකතාව ඔයාලා බැද්දේගම කෘතිය ආශ්‍රිතව බැද්දේගම නවකතාව ඇසුරෙන් නිර්දිෂ්ට පාඩම් කරගෙන එහෙම යනවා නම් බැද්දේගම නවකතාව තෝරගන්න. ප්‍රශ්න ලේසි වෙනකොට ගොඩක් අය තෝරගන්නවා. මම නම් කියන්නේ ගෙදර ඉඳලම ඔයාලා ගොඩක් ප්‍රැක්ටිස් වෙලා ගියොත් ඒක අනිවාර්යෙන් සිලෙක්ට් කරගන්න පුළුවන්. එතනදී බැද්දේගම නූගත්කම ජීවිතයේ බොහෝ වාසනාවලට හේතු වන ආකාරය බැද්දේගම නවකතාවෙන් නිරූපිතය. නිදසුන් ඇසුරෙන් විමර්ශනය කරන්න. ඊළඟට කෙටි කතා ගොඩක් දුරට වෙසක් පහන ඒ වගේ කෙටි කතා කීපයක් සම්බන්ධ කරලා ප්‍රශ්නයක් ඇසෙයි කියලා මට හිතෙනවා. ඒ නිසා කෙටි කතා ආශ්‍රිතව ප්‍රශ්න ගොඩක් සාමාන්‍යයෙන් කෙටි කතා කීපයක් ඇසුරෙන් ඔයාලා පාස් පේපර්ස් වල උනත් හම්බෙලා ඇති. ඒ වගේ ප්‍රශ්න බලා ගන්න. මම ඒකට අනුමාන කරන්නේ නැහැ මෙහෙමයි කියලා. ඊළඟට පෙමතෝ ජායති සෝකෝ. මේකෙන් කාව්‍යමය ලක්ෂණ, එතකොට භාෂා ලක්ෂණ, ඊළඟට වර්තමාන සමාජයට මෙම පෙමතෝ ජායති සෝකෝ නාට්‍යයෙන් දෙන ආදර්ශ මොනවද? ඒ වගේ කොටස් ටිකක් බලාගෙන යන්න. ඉතින් මේ ටික තමයි මගේ අනුමාන මේ පාර 2026 සිංහල සාහිත්‍ය පේපරයට අදාළව. ඉතින් වීඩියෝ එක ස්කිප් කර හරි කොහොම හරි ඔයාලා බලලා ඔයාලට යම් දෙයක් ලැබෙනවා නම් ඒක ලියා ගන්න. ඔයාලට හිතෙනවා නම් මේ ප්‍රශ්න ඒවි කියලා
බලන්න, ඒ කියන්නේ ඒකට අවශ්‍ය නිර්දිෂ්ට හොයාගන්න, ඒ හැමදේම කරන්න, අනුමාන රසාස්වාද බලාගන්න, ඒ ටික තමයි. ඉතින් ගොඩක් වෙලාවට යුනිවර්සිටි එකේ වැඩත් එක්ක ඔයාලා කියන දේවල්, ඒ කියන්නේ ගොඩක් කමෙන්ට්ස් දාලා තියෙනවා වීඩියෝස් වලට. මම පුළුවන් වෙලාවට රිප්ලයි කරනවා. ඒ වගේම රිප්ලයි වීඩියෝස් දානවා. ඉතින් මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. මම පුළුවන් වෙලාවට ඔයාලට කමෙන්ට් දාන්නම්. ඒ වගේම මේ අනුමාන ටික බලා ගන්න. මම දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාවට අදාළවත් අනුමාන දාලා ඉවරයි මේ වෙද්දි. තවත් ඉස්සරහට ඔයාලට සාමාන්‍ය දැනීම, ඊළඟට ජෙනරල් ඉංග්ලිෂ්, ඒ වගේ අවශ්‍ය දේවල් තියෙනවා නම් අවශ්‍ය කොටස් වලට අනුමාන මම දාන්නම්. ඉතින් ගිහින් එන්නම්. ඔයාලට ඉස්සරහටත් වීඩියෝස් ලබා ගන්න මේ වගේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න කියලා මතක් කරනවා. ඉතින් ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.